ආහාර හිග වූ වියලි වනාන්තරයක සිටි කපටි නරියෙකුට සිඳී යන පොකුණක් අසල විවේක ගනිමින් සිටි නිහඬ ඉබ්බෙකු දැකගත හැකි විය. බඩගින්නේ සිටි නරියා මේ අහිංසක ඉබ්බාව රවටා තම ආහාරය කරගන්නේ කෙසේදයි කපටි ලෙස කල්පනා කරන්නට විය. මිතුරෙකුමෙන් රඟපෑ නරියා දැඩි හිරු රශ්මිය මැද ඉබ්බාව ගැඹුරු ගංගාවක් දෙසට කැඳවාගෙන ගියේය. ඔවුන් ගංයූරට ළඟා වූ සැනින් නරියා ඉබ්බාව ගොදුරු කර ගැනීමට එකවරම උත්සාහ කළේය. ඉබ්බාගේ ශක්තිමත් කටුව කැඩීමට නොහැකි වූ තැන නරියා දැඩි ලෙස නොසන්සුන් වූ අතර ඒ අතරතුර ඉබ්බා ඊතා සංසුන්ව දක්ෂ සැලසුමක් කල්පනා කළේය. ඉබ්බා නරියාට උපදෙසක් දෙනවාසේ රඟපාමින් තමාගේ කටුව වතුරේ පෙඟවුවහොත් එය මෘදුවන බව පෙවසියා. ඉබ්බාගේ උපායට රැවටුණු නරියා වහාම ඉබ්බාව සිසිල් ගංගදියට තල්ලු කර වතුරේ පෙඟෙව්වේය. දියට වැටුණු සැනින් ඉබ්බා වේගයෙන් පිහිනා ගිය අතර මෝඩ නරියාට තනිවම ඉවුරේ බලා සිටීමට සිදුවිය. මෙම සිද්ධියෙන් පසු ඉවසීම සහ බුද්ධිය මගින් ඕනෑම කපටි තණ්හාවක් පරාජය කළ හැකි බව මුළු වනාන්තරයම මතක තබා ගත්තේය.